කොහොමද ඔයාලට? ඔන්න මම අදත් ලස්සන වෙනස් විදිහේ වීඩියෝ එකක් අරගෙන තමයි අද ආවේ. අපි අද නුවර යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. දැන් නම් වෙලාව 12ට විතර වගේ ඇති. තාම හස්බන්ඩ් ආවේ නැහැ වැඩ ඇරිලා. මේ ඉතින් මම ලෑස්ති වෙනවා බෑග් එක හිම ලෑස්ති කරගෙන බබාගේ රෙදි දාගෙන යන්නේ. මේ ලොකු අයියලාගේ ගෙදර තමයි අද යන්න හදන්නේ. ඉතින් ඔයාලා බලන්න ඉන්නකෝ කොහොමද අපේ නුවර ගමන කොහොම විදිහටද වෙන්නේ කියලා. මේ විදිහට මම ඉතින් රෙදි ටික ලෑස්ති කරගෙන හිමීට බබාව ලෑස්ති කරගෙන ලෑස්ති වුණා. දැන් හස්බන්ඩ් උත් ඇවිල්ලා ඉන්නේ. අපි දැන් යන්න තමයි හදන්නේ. අපි මෙහෙන් ගියේ ගොඩක් හවස් වෙලා. මොකද ඒ ටයිම් එක අපිට පහසුයි. ඒ වගේම හස්බන්ඩ්ගේ වැඩත් එක්ක මේ අපි යන ගමන් ඇත්තටම අපි පොළොන්නරුවෙන් කියන්නේ ස්කම් එක සෙඩ්ඩෙක් ගාවින් අපි තෙල් ගහගෙන එන්න පිටත් වෙනකොට හරියටම වෙලාව හවස 6යි. ඒ ටයිම් එකට ඉතින් වාහන ඇත්තටම අඩුයි කියන්නේ නැහැ. මොකද නිවාඩු දවස් ටික පොසොන් හින්දා ගොඩක් ලොකු නිවාඩුවක් හම්බුණානේ. ඒ හින්දා ඉතින් අපි ගියේ සිකුරාදා දවසක. ඒකට ඉතින් ගොඩක් අය නිවාඩු වෙනවා ගම්වල ඉඳලා. එහෙනම් ඉතින් වාහන අඩුයි කියන්නත් නැහැ. ඒ වුණාට මෙහි ඉතින් පොළොන්නරුවේ රස්නෙත් එක්ක අපිට හවසට යන එක ඇත්තටම ගොඩක් ලේසි වුණා. මේ බැඳිවැව හරියේ මේ ගිරිතලේ දැන් නම් ඉතින් හවස ගොඩක් රෑ වුණා. කියන්නේ දැන් මේ වෙලාවට 6:00ට 6:35ට විතර ඇති. ඉතින් දැන් මේ කළුවර වෙලා නිසා දැන් හබරන කැලේ පොව කරන් තියෙන මම මෙතනින් එහාට වීඩියෝස් මොකුත් ගත්තේ නැහැ යනකම්ම. ඔන්න ඉතින් අපි එනකොට 6:00යි හරියටම. හවස 6ට තමයි පොළොන්නරුවෙන් ආවේ. රෑ 6:00 විතර වුණා අපි නුවරට එනකොට. නුවර කිව්වට නුවර නෙමෙයි නුවර මැදවලට. අපි එනකොට අපේ පොඩි අයියලාගේ අක්කයි බබාලා දෙන්නත් ඇවිල්ලා තමයි හිටියේ. එයාලත් නිදි. අපිත් ඉතින් කාලා ඉක්මනටම නිදාගත්තා. පහුවෙදා උදේ ඉතින් ඔක්කොම ළම නැගිටලා බඩ ගාලා වැඩ. මොකද ලොකු අයියාගේ ගේ වැඩ නිවන නිසා එයා පිරිතක් කියනවා. පිරිතක් කියන ඉතින් දානයක් දෙනවා. ඉතින් ඒ නිසා තමයි අපිත් මේ ආවේ. මේ ඉන්නේ ඉතින් මගේ නෑනලා දෙන්න. නෑනලා දෙන්න කොහොමද ඉතින් නෑනලා නෙමෙයි. ඇත්තටම කිව්වොත් ඉතින් මේ දෙන්න මගේ අක්කලා දෙන්න වගේ. අර ඉන්නේ මේ ඉන්නේ අපේ පොඩි අයියාගේ අක්කා. අම්මා ඊට පස්සේ ලොකු අයියාගේ වයිෆ්. මේ විදිහට ඉතින් අපි වැඩ තමයි. මොකද රෑ කෑමට බණහන්න පිරිත් අහන්නේ නැයට කෑම වේලක් වෙනවා. ඒ හින්දා ඉතින් බඩ ගාලා වැඩ මේ ඉතින් කැරට් කපනවා ලිස් කපනවා ඉතින් වැඩ ඉතින්. ඊයස්සේ මගේ හස්බන්ඩ් එයාත් ඉතින් වැඩ තමයි ඉතින්. ওই විදිහට ඉතින් උදේ වරුව හැමෝම ගොඩක් බිසි වුණා. ඇත්තටම ඉතින් මෙහෙනම් මාර ලස්සනයි. ඉතින් කියන්න ඕනේ නැහැ ඉතින් නුවර දේශගුණය ගැන. හරිම ලස්සනයි. ඒ ඇස් ඉතින් මේ ජර මරක් තියෙනවා. මේ පේන්නේ ඉතින්. එකතු වුණාම මාරම ඉතින් යුද්ධයක් වගේ. කොච්චර වැඩ තිබ්බත් ඉතින් මේයාලා ගැන බලන්නම වෙනවා. අපේ මගේ පුතා තමයි ඉතින් පොඩිම. එයා ගැන තමයි ඉතින් එයයි අපේ පොඩි අයියාගේ චූටි එක්කෙනයි. දෙන්නා හරිම දඟයි. බේර ගන්නම් බෑ. ඉතින් එයාලට ඉතින් සතුටුයි. මොකද ඔක්කොම එකට එකතු වෙන්නේ මේ වගේ අවස්ථාවකනේ ඉතින්. ඒකේ ඉතින් මාරම සතුටක් තියෙන්නේ. එයාලගේ වැඩත් ඉතින් බල තමයි ඉතින් අපි වැඩ ටික කරගත්තේ. බලන්නකො මේ ලස්සන ගස් කොළන් වල පාට හරිම වෙනස්. ඉතින් මව්වා සැරක් ඉතින් ඇත්තටම දැනෙන්නෙම නැති තරම් මට නම්. පොළොන්නරුවේ ඉන්න අපිට ඉතින් නුවර කියන්නේ ඉතින් නුවරට ආවම මාර සනිපයන්නේ දැනෙන්නේ.
මේ පේනවනේ ඉතින් පූස් පැටව් අල්ලගෙන පූස් පැටව් පස්සේ දුවනවා මේ පේන්නේ මාර පූස ගොඩක් ඉන්නේ. පූස ගොඩක් කියන්නේ ඉතින් අපි නුවර එනකොට හැමදාම මේ පූසට පැටව් ඉන්නවා. අපි බුවත් එක්ක ඉතින් මේ පැටව් බේරගන්න හරි අමාරුයි. එයාලත් එක්කම තමයි ඉතින් රාජකාරිය. ඔයාලට පේනවනේ මෙන්න මේක දුරියන් ගහක්. ගෙඩිනන්නේ නැහැ තාම මං හිතන්නේ. පුවක් ගස් ආදික ගස් මේ ඉතින් මේවත් එක්ක ඉන්නවා කියන්නේ ඉතින් මාරම සනීපයක් තියෙන්නේ. ඕන් ඉතින් අපේ පේනවනේ පෝස් පැටවක රාජකාරී තියෙන මේ දෙන්නට දුවනවා පනිනවා දඟලනවා ඉතින් බේරගන්න බෑ හරිම යුද්ධයක් ඉතින් ඇත්තටම වැඩක් කරගන්න අවධානය ඉතින් එක තැනකට දෙන්න බෑ බබාලා ඉන්නකොට එයාලා ගැන බලන්න ඕනේ වෙනිත් එක එයාලට හුරු නැති තැනක් වැටෙයිද දන්නෙත් නෑ ඒ හින්දා මේ ඉතින් පිරිත් කොටුව හදන්න ආපු මාමා එයා තමයි මේ කොක්කොල වලින් මල් එහනක් එහෙම හදලා එතන සරසන වැඩ ටික ඒ ටික අපිට කරලා දුන්නේ. එයා ඒක ලස්සනටම කරලා තිබ්බා පිරිත් කොටුවක්. මහා ලොකුවට මේ ඉතින් කරේ උනාට ඒක හරිම ලස්සනයි. චාම් ලස්සනක් තිබ්බේ. මේ වගේ දෙයක් කරනකොට ඉතින් ගෙදරක අර අමුතුම නිකන් මොකද්ද සතුටක් දැනෙනවා. ඉතින් මේ වගේ දෙයක් වෙනකොට ඉතින් මම හිතනවා මට වගේම ඒ සතුට ඉතින් මේක හදපෝ දෙන්න අයියක්කටයි ගොඩාක් සතුටක් දැනෙන්නේ නැති කියලා. එයාලගේ ගේ වැඩ ටික ඉවර කරලා එයාලා ඒ වෙනුවෙන් ඒ කරපු මේ දෙයට මේ ඉල්ලන්නේ මේකේ පුවක් මාළුයි බුලත් කොළයි සීවිය කොළයි ආයේ තව නුගද නාද මන් දන්නේ කොහොම හරි කොළ జాතියක් තව මේ එල්ලනවා. ඒයි කියලා නම් මම දන්නේ මට ඒක අහගන්නත් බැරි වුණා. මේ විදිහට ඒ අංකල් ඉතින් ඒක වැඩි ලස්සනට කරලා දුන්නා. හාමුදුරුව තුන්නම වැඩියා. මේ හරි ලස්සනට ඒ වැඩේ තිබුණා. ඒ පේනවනේ ඒ ඇස්සේ තවත් බලන්න රාජකාරිය මේ පූස්ටව බේරගන්න බැරිම තැන මේ කූඩේට දාලා වැහුවා. ඒත් ඉතින් වැඩක් නැහැ ඉතින්. ඒකෙන් එළියට ගන්නවා දානවා පව් ඉතින් ඒ සත්තුන මාර දුකක් විඳින්න ඇති අපේ පොඩි උන් නිසා. මේ හවස පිරිත් කියන්න කලින් ආමඳුර වඩමන්දී පත්තු කරන්න පහනක් මෙදිත් හැදුවා. ඒක තමයි මේ මාමා මේ හදන්නේ. මේ වැඩ ටිකත් ওই විදිහට යන අතරතුර අපි ටික ටික වැඩ ටික ඉතින් ඉවර කරගෙන ඉතින් ලෑස්ති වුණා. මොකද දැන් 6:30 විතර වෙනකොට ආම්දුරු වඩිනවා කියලා කිව්වා. ඒ නිසා අපිත් ඔක්කොම එක්කෙනා හිමීට වැඩ ටික ඉවර කරගෙන ලෑස්ති වුණා. අපේ පුතාව නම් ඉතින් හරිම අමාරුනේ පේනවනේ. එයා සත්තුන්ට මාර ආදරේ. සත්තුන්ට කියන්නේ ගොඩක් මෙයා පූසන්ට කැමති. පූසත් දැක්කොත් නම් ඉතින් ඇත්තටම එයාගෙන් බේර ගන්න බෑ. මාර ආදරයක් තියෙන්නේ. පව් කීකී ගම අත ගන්න ගමන් ඉතින් අනිත් අතට එයාට ගහන වැඩත් කරනවා. අපි කොහොම ඉක්මනට වොෂ් එකක් දාලා ලෑස්ති වුණා. එක්කෙනා දෙන්න ඉතින් දැන් ආවා. මේ ඉතින් අපි කුස්සියේ තමයි ඉතින් වැඩ. තේ හදනවා. මොකද එන අයට පිරිත් ආන අපයට අපි ඉස්සෙල්ලාම තේ පෙන් සංග්‍රහයක් ලෑස්ති කරලා දුන්නා. මොකද පිරිත් පැය දෙක තුනක් විතර වගේ පිරිත් කියනකොට ඊට පස්සේ තමයි ඉතින් කැම වේලක් දුන්නේ. මේ තමයි ඉතින් ලස්සනට හදලා ෆයිනල් ලුක් එක. හාමුදුරුවෝ වැඩියා අපේ මහත්තයාත් ඉතින් ඒවට නම් ඉතින් මුල් තැන කට්ටියත් හැමෝම ඇවිල්ලා හිටියේ. ගොඩාක් පිරිසකට කියලා තිබුණෙත් නැහැ. අපේ අක්කගේ පැත්තේ නෑදෑයෝ අපේ පැරණිගේ පැත්තේ නෑදෑයෝ ඒවා තමයි ඉතින් ඇවිල්ලා හිටියේ. මේ විදිහට ඉස්සෙල්ලාම හාමුදුරුවෝ වැඩියට පස්සේ ලොකු අයගේ අක්කා
පොඩි කතාවක් එක්ක පොඩි ආරාධනාවක් කරවුවා හාමුදුරුවන්ට. ඊට පස්සේ තමයි පිරිත් පටන් ගත්තේ. ඇත්තටම හරිම ලස්සනයි, මාර්ග සතුටුයි, ලස්සනටම මේ වැඩේ කරා. මාර්ග සතුටක් තියෙන ඉතින්. ඇත්තටම අපේ පවුලේ ඥාතීන් ශ්‍රේයාකුත් හිමිකම් කියන අපේ පඬිතුක හාමුදුරන් වහන්සේ මේ අවස්ථාවට වැඩම කරගන්නට පුළුවන් වීම සම්බන්ධයෙන් සාමාන්‍ය සන්තෝෂයක් පත් වෙනවා. මේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යාම සඳහා මා නමස්කාර පූර්වකව අපේ නායක හාමුදුරන්ට අවස්ථාව ලබා දෙනවා. පිරිත් ඉවර වෙලා අප්පයට කෑම කන්න දීලා ඒ වැඩ ටික ඔක්කොම ඉවරනාට පස්සේ මේ ඉතින් අපි පහුවදා උදේට හීල දානේ පන්සලට තමයි ආලා යන්නේ හාමුදුරුවෝ 5-9කට. ඒකට ඉතින් කෑම ලෑස්ති කරනවා, කට්ලට් එක එහෙම ලෑස්ති කරලා පාන්දර වෙනකන් වගේ අපි හැරලා ඉඳලා තමයි නිදාගත්තේ නැති තරම්. මේ උදේ වැටකුළු වෑංජනයක් හදලා කට්ලට් පැදලා බත් උයලා ඒවා ලෑස්ති කරගෙන අපි යන්න තමයි ලෑස්ති පන්සලට දානේ අරන් අපි පැංචනිදී. ඒ නිසා අපේ ලොකු අම්මා විදුව ඇවිල්ලා හිටියා. ඉන්දු අක්කා. එයාට තමයි අපේ පුතාව බලා ගන්න දීලා අපි ගියා. එයාට එන්නත් බෑ වගේ කිව්වා, පොතත් නැති නිසා එයා කො ඉන්නම් කියලා ඉඳලා එයා තියලා තමයි ගියේ. අපි අනිත් ඔක්කොමලම ගියා. මේ උදේ යන්න ලෑස්ති වෙනවා. මේ තමයි ඉහගම මැදවල දහම් පාසල, කියන්නේ පන්සල. මමත් දහම් පාසල හැවිලා තියෙනවා මේකට අවුරුදු 3ක් විතර වගේ කාලයක්. හරිම ලස්සනයි. දැන් නම් ගොඩාක් දුරට හදලා තියෙන්නේ. මෙතන නම් මාරම ලස්සනයි. යසෝදරා තෙරණිය වහන්සේ ඉන්නේ. මාරම ලස්සනයි. බලන් ඉන්න ගොඩාක් ආස හිතෙන තැන. අපි මල් පාන්නේම පූජා කරලා බුදුගේ ඇතුළට ගිහිල්ලා බුදුගේත් මාර ලස්සනයි. මම ගොඩාක් වීඩියෝස් ගත්තේ නෑ. මොකද පන්සලකනේ එහෙම දෙයක් කරන එක හරි නැති නිසා. මාරම ලස්සනයි. අලුතෙන්ම ඇඳපු චිත්‍ර තමයි තියෙන්නේ. මාරම ලස්සනයි බුදුගේ. ඊට පස්සේ අපි බුදු පූජාව තියලා ඒ වැඩ ටිකත් ඉවර කරවුවා. බුදුගේ ඇතුළත් මාරම ලස්සනයි. වීඩියෝස් ගන්න පුළුවන්කම තිබුණා. ඒත් ඒක මට හිතුණා එහෙම කරන එක හරි නැහැ කියලා. මම නිකමට පොඩි වීඩියෝ ක්ලිප් එකක් වගේ ගත්තා. මාරම ලස්සනයි. ඉතින් එතන බුදු කියන ඇත්තටම කියන්න වචන නෑ, ලස්සනයි. එතන නිවන තැන. ඊට පස්සේ ධර්මශාලාවට ඇවිල්ලා හාමුදුරන්ට දානේ පිළිගන්නලා අපි පස්සේ පින් අනුමෝදන් කරලා පෑන් වැඩවුවා. ඒ වැඩ ටිකත් ඔක්කොම ඉවර කරලා අපිට අලුත් යාළුවෙක් හම්බුණා. බලන්නකෝ. ලස්සන යාළුවෙක් ඉන්නවා. මං හිතන්නේ හැම පන්සලකම මේ වගේ කෙනෙක් නැති වෙන්නේ නැහැ. බලන්නකෝ එයාගේ ලස්සන. ලස්සනයි. ගෙදර අරන් ඉන්න තරම් හිතෙන තරම් ලස්සනයි එයා. මේ ඉන්නේ එයා. මෙයාගේ නම නම් මම දන්නේ නැහැ. එයා හරි සැර නෑ. ෂෝක් අනේ.
බලන්නකො ලස්සන. ඔන්න ඉතින් ඒ වැඩ ටිකත් ඉවර කරලා පන්සල පල්ලෙහායින් තිබ්බ පේරගයෙන් පේරගෙඩි දෙකකුත් කඩාගෙන එකක් අක්කා මේ අපි ගෙදර යන ගමන් මේ යන්නේ අපේ රුපිය බැඳගෙන ඉන්න අක්කාගේ අම්මා එයාත් එක්ක තමයි මම ගියේ. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා කට්ටිය ඉතින් නාලා කාලා ඔස්තාලා මේ පේන්නේ මේ ඉතින් කට්ටිය සින්දු කියන්න දඟලනවා ඉතින්. පොරේ ඉතින් තුන් දෙනාගේ ඒ කෝලනුත් ඉතින් බලාගෙන ඉඳලා මම නම් ටිකක් නිදාගත්තා ඉතින්. මොකද මහන්සි එළි වෙනකම්ම නිින්දක් තිබුණේ නැහැ. ඒ නිසා නිදාගත්තා. මොකද ඉතින් මෙහෙ ඉතින් ෆෑන් ඕනෙත් නැහැ. අපිට වගේ රස්නේ නැහැ. ඒ හින්දා ඇත්තටම ඉතින් මාර සනීපයි. මම නම් ඉතින් මෙහෙට ගොඩාක් කැමතියි. පේනවනේ අයියත් අයියෙක් කරන කෝලා. මේ ටිකත් මෙහෙම ඉතින් බල ඉඳලා අපි මාව තේපබයි ගියා මගේ යාළුවෙක් ඉගෙන මගේ හොඳම යාළුවා චේතන. එයාලා ගෙදර ගිහිල්ලා යාවත් බලලා ටිකක් වෙලා ඉඳලා හවස 5:06 විතර වෙනකොට ආපහු ආවා. ඉතින් මෙයා මේ අවුරුද්දකින් විතර ආයෙ දැක්කේ. මං අනිවාර්යෙන් නුවර ගියොත් එයාව බලන්න යනවා. එයාගේ ෆැමිලි එක අයයි ඔක්කොම හරි ආදරේ මට. මගේ යාළුවා ඉතින් එයා තමයි. ඉතින් එක්කෙනෙක් ඉන්නවා ඉතින් නොකියන්නේ. ඒ යන්න තරම් ටයිම් එකක් මට තිබුණෙත් නැහැ. ඉතින් එයා ඒකෙන් අපි ඇවිල්ලා ඉතින් මේ කෝලනුත් බල හිටියා. කොහමද ඉතින් මන්නම රෑ වුණා. ඊට පස්සේ ඉතින් අපි කාලා ඇවිල්ලා ඉතින් ටිකක් වෙලා ඉඳලා නිදාගත්තා. මොකද අපි පහුවෙදා උදේ අපව පොළොන්නරුව යන්නත් ඕන නිසා. මේ ඉතින් නේද පොතාට කියන්න බෑ බයි යන්න. කතන්දර කියලා දෙනවා. අපි කොල්ලත් ඉතින් අහගෙන ඉන්නවා. ඉඳලා කොහමද ඉතින් අපි නිදාගත්තා. නිදාගෙන පහුවෙදා උදේම අපි යන්න තමයි හිතන් හිටියේ. උදේම යන්න බැරි වුණා. මොකද අපි වැස්සා. ඒ හින්දා පොය දවසෙන් ඒ හින්දා වැස්ස ගොඩක් සැරයි. අපි වැස්ස ටිකක් අඩු වෙනකන් ඉඳලා 11ට වගේ තමයි අපි නුවරින් එන්න පිටත් වුණේ. එන මගදී අලවතු ගොඩ හරියදී අපිට ලොකු වැස්සක් වුණා. බබත් එක්ක ඉන්න අපිට යන්න බෑ. ඒ තරම් දුර අමාරු වැස්ස. ඒ නිසා අපි නතර වුණා. මේතන බලන්න මේ මාර ලස්සනයි මේ හරිය. සීතලත් එක්ක ඉතින් අපි දැන් ප්ලේට් එකක් අරගෙන ඊළඟ ටිකක් වෙලා ඉතින් මෙතනට වෙලා හිටියා. මෙතන මාර ලස්සනයි. ඒ වගේම මෙතනින් පල්ලෙහෙන් පොඩි දොළ පාරක් යනවා. ඒ හින්දා ඒකත් බලන්න අපි වැස්ස පායනකම් පැය භාගයක් වගේ කාලයක් අපි මෙතනට වෙලා හිටියා. මේ බලන්නකො මෙයා තාරාවේ. හංසයක් නෙමෙයි තාරාවේ. එයා දිහා බල වැස්ස හින්දා නානවා. ඒ වගේම දිය කාව එහෙම මාර ගොඩක් හිටියා. මේ හරිය මාර ලස්සනක්. එන නිදහස් ප්ලේස් එකක් මෙතන. මේ වගේ වහිනකොට සීතලත් එක්ක ප්ලේන් ටිකක් බොන්න කියාපු තැනක් තමයි මේ අලවතුගොඩ. අලවතුගොඩ ටවුන් එකේ මත් නෙමෙයි පටන් ගන්නකොටම වගේ තමයි තියෙන්නේ. මේ හරිය මාර ලස්සනක්. සමහරක් නුවරින් ඉන්න අය මෙතන දන්නවත් ඇති. මේ ඉඳලා අපි වැස්ස අඩු වුණාට පස්සේ ඉතින් ගමන පිටත් වුණා. මේ මාතලේ හරිය වැස්ස ඒ වගේම දන්ස නිසා බ්ලොක් එක වැඩි. ඒ වගේම පොය දවස් හින්දාත් එහෙමයි. නිවාඩු දවස් යන්නත් එක පොසොන් පොය දවස් මේ මාතලේ දෙන්න ගිහින් අයිස්ක්‍රීම් දන්සනකට වැස්ස කියලා බලන්නේ. ඉතින් අයිස්ක්‍රීම් කොතනද? අපේ පුතා එතන.
ඔහොම පිටින් ටිකෙන් ටික බහිනකොට නැවති තමයි අපේ ආවේ. මොකද අපි 11ට තමයි හෙන් එන්න පිටත් උනේ. අපි ඉතින් සෑහෙන වෙලාවක් ගියා එන්න. මොකද මග දිග දන්සල් තිබ්බා. අපි ඒව නතර කර ආවා. දන්සල් හරියදී බ්ලොක් එක වැඩි. ඒ වගේම මැස්ස නිසා තනින් තන නැවතුණා. මේ දඹුල්ලටත් එනකම්ම වැස්සා. ඒ හරියටත් ටිකක් පහලා තිබ්බා. ඒ වුණාට කොච්චර වැස්සත් පුදුමේ කියන්නේ. නුවරට වහින්න තියෙන දේශගුණය ඒ වයිබ් එක ඇත්තටම මෙහෙට වහිනකොට නෑ. ඒක නම් මම දන්නේ මොකද්ද කියලා. මෙහෙට දඹුල්ල පහ වෙනකොට අපිට දැනෙනවා ඉතින් අර වෙනස. ඉතින් රස්නේ ගතිය ඒක කොච්චර වැස්සත් ඉතින් පොළොන්නරුවට නුවර තියෙන දේශගුණය එන්නේ නෑ. දඹුල්ල පන්සලත් ওই විදිහට බලාගෙන අපි ඉතින් ආයෙ එන්න ආවා. දඹුල්ලෙත් මාරම සෙනගක් හිටියේ. දඹුල්ල පන්සල බලන්න ඇවිල්ලා වෙන්නදී ඒ හරියට මාර සෙනගක් හිටියේ. මේ පාර පොසොන් පොයට يعني වැස්ස අවුව එහෙම මුකුත් නෑ. මාරම සෙනගක්. ඒ වගේම තමයි දන්සල් කියන්න පයිරෙන්නේ. බත් දන්සල් එහෙම මාර විදිහට මම මේ පාර දැක්කා. ඉන්න ටිකක් අමාරුයි බයික් එකේ ඇවිල්ලා. ඉතින් අපි ටිකක් නැවතුණා. අපේ පුතා නම් ඉතින් නැව ගුරුණා බෑන්චුන් කියන ඕන් දැන් නිදාගත්තා. ආයෙත් නැගිටින්නේ එන්නේ. අපි නැත්නම් මෙතෙන්ට වඩා ටිකක් වෙලා ඉඳලා මොකද අපි බයික් එකේ ගියේ ඉතින් අමාරු. ටිකක් ඉඳගෙන තමයි ඉතින් අපි ආවේ. ඉතින් පොළොන්නරු තන සම්පූර්ණ වුණා. ගිරිතලේ වැව හරියට මාර සෙනගක් කියලා අපි තියව බණ්ඩක පොඩ්ඩක් පොඩ්ඩක් ගිහිල්ලා පොඩි වෙලාවක් එතනත් ඉඳලා තමයි අපි ආවේ. ඇත්තටම අපි එද්දීහින් 11ට ආවේ. දැන් මේ වෙලාවකට වෙලාවෙම හිටිනකොට දැන් වෙලාව 5:00 විතර ඇති මේ හරියේ. ඔන්න පොළොන්නරු සම්ප්‍රාප්තිය. ඔන්න ඉතින් පොළොන්නරුවේ කැම්ම බලා ගන්න. මේ ඩලි මහත්තයාගේ අර්ලී කීරිසඹ දන්සල පොළොන්නරුවේ මාර සෙනගක්. මේ හරිය පුදුම බ්ලොක් එකක් තිබ්බේ. මොකද කියන්න බැරි තරම් මාරම සෙනගක් තිබ්බේ. ගිහිල්ලා නැත්තම් ඉතින් අපි කවුරුත් ගිහිල්ලා නැත්තම් ඉතින් මම කියන්නේ අනිවාර්යෙන් යන්න ඕන දන්සලක්. මාර රසයි කෑමත් පිරිසිදුයි. ඒ වගේම ඉතින් කෑම කාලේ වෙනවම හැමෝටම ඉතින් අයිස්ක්‍රීම් දන්සලකුත් එතනම තියෙනවා යාළගෙම. ජීවිතේ එකපාරක් හරි යන්න ඕන දන්සලක් තමයි ඉතින් අරලී කීරිසඹ දන්සල කියන්නේ ඩඩ්ලි මහත්තයාගේ. මේක තමයි ඉතින් අපේ පොළොන්නරුවේ ඇත්තටම තියෙන ඉතින් ලොකුම දන්සල. නාර ගැම්මක් දවස් දෙකක් තියෙනවා එක වගේ. ඒ වගේම තමයි සෙනග. අපිට මේ ටික පහු කරගන්න විනාඩි 40ක් විතර ගියා. මොකද ඒ තරම් මාර සෙනගක්. ඒ වගේම මේකේ පොලිම මේ පාර පරාක්‍රම සමුද්‍ර වැව් බන්ටක දිහාට වෙනකම්ම පොලිම. අපි ඇත්තටම නුවරින් 11ට එන්න ආවේ. අපි පොළොන්නරුවට එනකොට හරියටම වෙලාව ඔරලෝසු කනුව ගාවට එනකොට 7යි කාලට විතර ඇති. ඉතින් අපි පැය ගාණක් ආවා. මොකද දන්සල් වැන්දා දන්සල් නිසා බ්ලොග් එක අපි වැස්සට අහුණා. ওই විදිහට තමයි ඉතින් අපේ නුවර ගමන ගෙවිලා ගියේ. නිවාඩු දවස් 3. ඉතින් මම නැවතත් ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනට එන්නම්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.